අධිසංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති සින්නරාජ වනාන්තරය හරහා දිවෙන අඩි 8ක මාර්ගය අඩි 15ක පළලකින් යුත් මාර්ගයක් බවට සංවර්ධනය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඔහුගේ පෞද්ගලික මැදිහත් වීමෙන් ගත් පියවර අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය හා පරිසර වේදීන් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කළේය. දේශපාලඥයන්ට හා දේශපාලන හිතවතුන්ට අයත් කියන සංචාරක හෝටල් සහ සංචාර නිකේතන කරා යාමට ගමන් පාසුව සැලසීමේ අරමුණින් සින්නරාජය හරහා දිවෙන පටු මාර්ගය නෙළුව සිට දෙනියාය දක්වා පුළුල් කිරීමට පියවරගෙන ඇති බවත් එකී ක්‍රියාකලාපය නිසා දෙපස පිහිටි වසර 100 ගණනක් පැරණි ඉතා වටිනා ගස් විශාල ප්‍රමාණයක් විනාශ වීමක් පමණක් නොව දැඩි පාරිසරික හානියක් සිදුවන බවත් පෙන්වා දෙමින් පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග වග උත්තරකරුවන්ට නොතිස් නිකුත් කිරීමටද නියෝග කළේය. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වනසත්ව හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.බී. රත්නායක, පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර, මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ හා නීතිපතිවරයා නම් කොට තිබිණි. නීතිඥ නිම්මි සංජීවනී මගින් 2021 වසරේදී මාර්තු මාස පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ එම පෙත්සම ගොනු කර තිබිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික මැදිහත් වීමෙන් එකී මාර්ගය බැකෝ යන්ත්‍ර වැනි යාන්ත්‍රික උපකරණ භාවිතා කිරීමට 2020 අගෝස්තු මාසගත් පියවර ජාන හා ජෛව සංරක්ෂණයට දැඩි හානියක් සිදු කරන ක්‍රියාවක් බවත් එය පුළුල් කිරීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයකට අවසර ලබා දීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවය එමගින් ඉල්ලා සිටී.